අපි හැමෝගේම ආසාවක් තමයි අලුත් වාහනයක් ගන්න එක. හැබැයි ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් අයට ගන්න වෙන්නේ නම් පරණ වාහනයක්. ඒ වුණාට ඔයා කීයටවත් හිතුවද ජපානයේ කොරියාව වගේ ආසියාතික ටිකක් දියුණු රටවල් මේ පරණ වාහන එහෙම වැඩි පාවිච්චි නොකර තලනවා කියලා. අපි නම් තව අවුරුදු 20ක් විතර භාවිතා කරන වාහන මෙයාලා තලලා භාවිතයෙන් ඉවත් කරනවා. මේ තලන ස්ථානවලට ජන්ක් යාඩ් කියලා තමයි කියන්නේ. ඉතින් අද අපි බලමු ජපානයේ සහ කොරියාවේ මේ ජන්ක් යාඩ් එකක වාහන තලන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකේ අවසාන වෙනකන් එකතු වෙලා ඉන්න අපේ UKP වටපිට YouTube channel එකත් එක්ක like එකකුත් වීඩියෝ එකට දාන ගමන්ම අපි යමු වීඩියෝ එකට. ජපානයේදී හෝ කොරියාවේදී එහෙම නැත්නම් වෙනත් වාහන තලන රටකදී බොහෝ විට සිද්ධ වෙන්නේ පරණ භාවිතයෙන් ඉවතලන වාහන එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් පොඩි ඩැමේජ් තියෙන ඇක්සිඩන්ට් වෙච්ච වාහන මුලින්ම යාඩ් වලට ගේන එක. ඒවැ ලියකෙවිලි පරීක්ෂා කරලා ඒවැ නම්බර් ප්ලේට් ගලවලා තමයි මෙයාලා මේ වැඩේ පටන් ගන්නෙ. මුලින්ම ෆෝක්ලිෆ්ට් එකක ආධාරයෙන් මේ තලන වාහනය ගෑරේජ් රූම් එක වෙත ගෙනීම සිද්ධ කරනවා. ඒක තමයි මූලික පියවර. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන්නේ පරිසරයට අහිතකර වාහනේ තියෙන දේවල් ටික මුලින්ම ආරක්ෂාකාරීව ඉවත් කර ගැනීම. ඔයාලට පේනවා ඇති මේ බට මගින් වාහනේ තියෙන AC ගෑස්, ඒ විතරක් නෙමෙයි කූලන්ට්, ඒ විතරක් නෙමෙයි වාහනේ තියෙන බැටරිය වගේ දේවල් මුලින්ම මේ අය ගලවලා ඉවත් කරනවා. ඊට පස්සේ නැවතත් ෆෝක්ලිෆ්ට් එක ආධාරයෙන් මේ වාහනය ඔසවන්නේ වාහනේ යටිපැත්තේ තියෙන එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල්, ගියර් ඔයිල් වගේ ලිහිසි තෙල් ටික ආරක්ෂාකාරීව ඉවත් කරගන්න. බලන්නකෝ කොයිතරම් සේෆ්ටි විදිහට මේ වැඩේ යාලා කරනවද කියලා. මේ නම් ඉවත් කරගත්තේ එන්ජින් ඔයිල් වෙන්න ඕන. ඊට පස්සේ වාහනේ යටිපැත්තේ තියෙන මඩ ආවරණ ඇතුළු ප්ලාස්ටික් ආවරණ ටික එන මුරිච්ච වලින් ගලවලා මේ විදිහට වෙන් කර ගන්නවා. මින් පසු සිද්ධ වෙන්නේ වාහනේ ටයර් ගලවා ඉවත් කිරීමේ කාර්යය. ඉන්පසු වාහනේ රේඩියේටර් එක, එයාර් ක්ලීන් එක ඇතුළු එන්ජින් රූම් එකේ තියෙන කොටස් කිහිපයක්ම මේ විදිහට ගලවලා එයාලා ඉවත් කර ගන්නවා. එන්ජිම වටේට තියෙන අනිත් කෑලි ඔක්කොම ගලව ගත්තට පස්සේ තමයි එන්ජිම ගලව ගන්න එක සිද්ධ වෙන්නේ. මේ පේනවනේ වාහනයක කොච්චර කෑලි බැලි තියෙනවද කියලා. මේ සිද්ධ වෙන්නේ වාහනේ පිටිපස්සේ සහ ඉස්සරහා ෆයිබර් බෆර්, ප්ලාස්ටික් ආවරණ වගේ දේවල් ගලවලා ඉවත් කරන එක. ඉතින් ඒවා නම් ගලවන්න එන ගලව ඉන්නේ නැහැ. අලවංගුවෙන් මේ විදිහට තමයි ගලවන්නේ. පේනවනේ ඉතින්. දැන් වාහනේ ඉන්ටීරියර් කොටස් ගලවලා ඉවත් කරනවා. විශේෂයෙන් සීට්, ඩෑෂ්බෝඩ්, අපෝස්ටින් වගේ දේවල් තමයි මේ වෙලාවේ ගලවලා ඉවත් කරන්නේ. ඉතින් මේවා නම් සමහර වෙලාවට රීකන්ඩිෂන් සීට්, ඩෑෂ්බෝඩ් විදිහට වෙනම විකුණනවත් මම දැකලා තිනවා වෙබ්සයිට් වල දාලා. සමහර ඒවා නම් ඉතින් යන්නේ කුණු ගොඩට තමයි. සමහර හොඳ තත්ත්වයේ තියෙන ඒවා මෙයාලා වර්ගීකරණය කරලා රීකන්ඩිෂන් විදිහට විකුණන්නත් දාලා තියෙනවා. මම දැකලා තියෙනවා. වාහනේ ඇතුලේ තියෙන අනිත් ප්ලාස්ටික් කොටස් ඒ විතරක් නෙමෙයි සීට් බෙල්ට් වගේ ගොඩක් දේවල් මෙන්න මේ විදිහට ගලවලා මෙයාලා ඉවත් කරනවා.
වාහනේ විදුලි සැපයීම ලබා දෙන වයර් හනසු පවා මෙයාලා මේ විදිහට ආරක්ෂිතව කපලා ඉවත් කරනවා. මේ ගලවපු කොටස් සියල්ලම මෙයාලා එක එක විදිහට වර්ගීකරණය කරලා එක එක රාක්ක වලින් අහුරනවා. මේ පේනවනේ කොච්චර කෑලි බෑලි ගලවලා තියෙනවද කියලා. ඉතින් මේවා සමහරක් මම අර කිව්වා වගේ රීකන්ඩිෂන් විදිහට විකුණන්න පවා දාලා තියෙනවා. සමහර ඒවා නම් කුණු ගොඩට තමයි. මේ ඩෑෂ්බෝඩ් පෝස්ටින් වගේ දේවල් ගලවන වෙලාව. දැන් තමයි සයිලන්සර් එක ගලවලා ඉවර කරේ. වාහනේ එකපාරක් දෙපාරක් පෙල්ලලා ගෑස් ලාම්පුවෙන් තමයි මේ සයිලන්සර් එක ගලවන්නේ. ඒක මං හිතන්නේ යාලට ලේසි ඇති. පෙට්‍රල් ටැංකියත් මේ විදිහට ගලවලා අයින් කරනවා. බලන්නකො වීදුරුව ගලවන හැටි. ඒකත් ගෑස් ලාම්පුවෙන් වීදුරුව වටේට අල්ලලා එක අලවංගු පාරක් දුන්නා වීදුරුව බිම. දැන් තමයි එන්ජිම ගලවන්නේ. මේ වැඩ ටික ඉවරුණාට පස්සේ ෆෝක්ලිෆ්ට් එකෙන් මේ වාහනේ උස්සගෙන මෙන්න අරන් යනවා එළියට. බලමු කොහෙටද අරන් යන්නේ කියලා. මේ තියෙන්නේ වාහන අධි පීඩනයකට ලක් කරලා තලන ස්ථානය. මේකට මේ මැෂින් එකට කියන්නේ හයිඩ්‍රොලික් ක්‍රෂර් කියලා. හයිඩ්‍රොලික් ක්‍රෂර්. මගේ උච්චාරණය නම් හරියට දන්නේ. ඒ වුණාට ඒක තමයි මේකේ නම. පේනවනේ අච්චර ලොකු වාහනේ පොඩි පතුරක් වෙන්න මෙතනදී මෙයාලා තලා ගන්නවා. එක පාරක් නෙවෙයි 3-4 පාරක්ම මේ වාහනේ තලා ගන්නවා මෙයාලා මෙන්න මේ විදිහට. ඉතින් මෙහෙම තලන වාහන පොඩි පතුරු බවට පත් කරලා මෙන්න මේ විදිහට ගොඩ ගහලා තියෙනවා. මේ ගොඩ ගහපු වාහන කෑලි වලින් සමහරක් නම් ඉතින් රීකන්ඩිෂන් විදිහට මම අර කිව්වා වගේ වෙබ්සයිට් වල දාලා විකුණනවා. අනිත් ඒවා නම් ඉතින් කුණු භාණ්ඩ විදිහට තමයි ගන්නේ කරන්නේ. ඉතින් ඔන්න ඔහොමයි ජපානයේ දකුණු කොරියාව වගේ රටවල පරණ ඒ වගේම ඇක්සිඩන්ට් වෙච්ච වාහන තලලා භාවිතයෙන් ඉවත් කරන්නේ. ඉතින් ඔයාගේ අදහස මොකද්ද මේ ගැන කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට ලයික් කරන ගමන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා ආදරෙන්. එහෙනම් ගිහිල්ලා එන්නම් අදට මේ වගේ ලස්සන වීඩියෝ එකකින්. ආයෙත් හම්බ වෙනකම් පරිස්සමෙන් එන්න. බුදු සරණයි සියලුම දෙනාට.